වෙලාවත් ඉතුරු කරගන්න සහ පැටලෙන්නේ නැති වෙන්න ඉතාමත්ම ලේසි. මේ සූත්‍රය මතක තියාගත්තා. සම්බන්ධ වෙච්ච දෙන්නට අදාළ සූත්‍රය මතක් කරගත්තා. මේ දෙන්න නම් සකසාන. මේ දෙන්න නම් බකස්. සකසාන් සබටාන් බකස්. 10-15 පාරක් ඕක කියවන්න. සකසාන් සබටාන් බකස්. සකසාන් සබටාන් බකස්. මේ බලන්න. ඔයාලට දීලා තියෙනවා කියලා හිතමු අපි මේ කෝණය දීලා තියෙනවා. මේකත් දීලා තියෙනවා කියලා හිතන්න මේ උස. හරිද? මේ උසයි මේ කෝණය දීලා තියෙනවා නම් ඔයා ඉස්සෙල්ලාම මේ පාද ටික තේරුම් ගන්න ඕනේ කල්පනා කරලා. මොකද්ද මේ පාදේ කවුද පුතේ? සම්මුඛ පාදය. කෝණයට ඉස්සරහින් තියෙන සම්මුඛ. දිගම පාදයේ කර්ණය. කර්ණයට කෝණයත් එක්ක සම්බන්ධ වෙන්නේ බද්ධ පාදය. හරිද? එතකොට මෙතනදී පුතේ ඔයාගෙන් අහන්නේ අපි හිතමු මෙන්න මෙයාව කියලා. අහන්නේ මෙයාව. එතකොට ඔයාලට දීලා තියෙනවා කෝණේ දීලා තියෙනවා සම්මුඛ පාදේ දීලා තියෙනවා කර්ණය අහනවා. අපිට මේ අනුපාතයක් දාන්න පුතේ තුනක් තියෙනවා. පාද දෙකකුයි කෝණයකුයි තියෙනවා. ಜಾති තුනක් තියෙනවා. ಜಾති තුනේ එක ಜಾතියක ගැනයි අහන්නේ. ඒ කියන්නේ ಜಾති දෙකක් දීලා එකක් ගැන අහනවා. එහෙනම් අපි දීලා නැති එක ගැන අපි හිතන්නේ නැහැ. මෙයා ගැන හිතන්නේ නැහැ. අපිට දීලා තියෙන්නේ සම්මුඛ පාදය දීලා තියෙනවා. කෝණය දීලා තියෙනවා. කර්ණය අහනවා. අපි එනම් මේ ටික විතරක් කෙලින්ම හිතලා මේ සූත්‍රය ගන්නවා. කොහොමද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ කවුද? සක සකසාන්. කොහොම බලන්න? සකසාන්. කොහොම බලන්න? සකසාන්. හරිනේ. සකසාන්. එහෙනම් කවුද පුතේ? සකසාන් කියන්නේ සයින්. සකසාන් සයින්. සක. හරිනේද පුතේ? සම්මුඛ පාදයේ කර්ණය. සම්මුඛ පාදයේ කර්ණය. හරි. ආයෙත් කෝණයම දීලා තියෙනවා. අපිට සම්මුඛ පාදයේ දීලා නැහැ. අපෙන් අහනවා මෙයාව. අපිට දීලා තියෙනවා කර්ණය. එහෙනම් ඔයාලට මතක් වෙන්න ඕනේ මේව වල නම් ටික. මෙයා කර්ණය, මෙයා සම්මුඛ කියලා මතක් වෙන්න ඕනේ. ඊට පස්සේ කෙලින්ම අරගෙන මේ ටික මතක් කරගන්න. සකසාන් සබටාන් බකස්. සකසාන් ඕනටක් ගාවා. මෙයාව අමතක කරන්න. දීලා නැති හෝ අහලා නැති කෙනාව අමතක කරන්න. දීලා තියෙන කෙනා සහ අහන කෙනාව හිතන්න. මෙයාව අමතක කරන්න. සකසාන්. සාන් කියන්නේ සයින්. සාන්. හරිනේ. ඊ තව උදාහරණයක් ගමු. ඔන්න බලන්න. අපි හිතමු මෙයා ගැන අහන්නෙත් නැහැ. දීලා තිබ්බත් එකයි නැතත් එකයි හැබැයි මෙයා ගැන අහන්නේ නැහැ. අපි හිතමු මෙයාව දීලා තියෙනවා. කවුද මෙයා? මෙයා තමයි බද්ධ පාදේ. බද්ධ පාදේ දීලා තියෙනවා. එතකොට අහන්නේ කා ගැනද? සම්මුඛ පාදේ. එහෙනම් මේ දෙන්න සම්බන්ධ වෙච්ච. සම්මුඛ පාදේ බද්ධ පාදේ. සබටාන්. ඔන්න බලන්නකො. සබටාන් කියන්නේ ටෑන්නේ. සබටාන්. කාලයක් නැස්ති උනේ නැහැ. තව උදාහරණයක් ගන්න. තුන්වෙනි එක. ඔන්න බලන්න. අපි හිතමු මෙයා ගැන අහනවා. මෙයා කවුද කියලා අහනවා. මෙයා කවුද පුතේ? මෙයා කර්ණය. මෙයා ගැන තමයි අහන්නේ. මෙයා ගැන අහුවා අපි හෙව්වා. දැන් මෙයා ගැන අහනවා. දීලා තියෙනවා මෙයාව. දැන් අහන්නේ මෙයාව, දීලා තියෙන්නේ මෙයාව. එහෙනම් මේ දෙන්න සම්බන්ධ වෙච්ච සූත්‍රය. මොකද්ද? බකස්. එහෙනම් මොකද්ද? කොස්තීට. බකස්. හරි. ඉතාමත්ම ලේසි. මේ සූත්‍රය මතක තියාගත්තා. සම්බන්ධ වෙච්ච දෙන්නට අදාළ සූත්‍රය මතක් කරගත්තා. මොකද? බකස්. මේ දෙන්න නම් සකසාන. මේ දෙන්න නම් බකස්. මේ දෙන්න නම් සබටාන්. සබටාන්. බකස්. සකසාන්. ඕනම එක දාගන්න පුළුවන් මේ තුනේ. හරිද? මේ විදිහට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ඔයාට මේකේ ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ නම් පුතේ මම ගණන් හදලා දෙන්නම්. හදලා පෙන්නන්නම්. අවශ්‍ය නම් ඔයා කමෙන්ට් එකක් දාලා තියන්න පුතේ මේකේ ගණන් උදාහරණ අවශ්‍යයි කියලා. හරිද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔබට ජය.